subscribe to my channel. හරි අයිබෝවන් මේ අදත් ඔන්න වීඩියෝ එකකින් ආවා මේ අද විශේෂම දෙයක් මේ කතා කරන්න යන්නේ මේ ඇත්තටම අපි ට්‍රේඩ් කරන කියන එකේ අපි මූලිකම දේ මේ අද කියලා දෙන මූලිකම දේ ඒ කියන්නේ මේ මේකෙන් අපිට ලොකු එන්ට්‍රි කියන්නේ මාර විශ්වාසදායකව ට්‍රේඩින් ඔපචුනිටිස් ගත්ත හැකි ට්‍රේඩ් කැච් කරුව හැකි එක ලයින් එකකට ලයින් එකට කියන්නේ වා හිතනවා නම් 2321 2350 කියමුකෝ ඒ ලෙවල් එකෙන් අපි මේක ඩවුන් වෙනවා කිව්වොත් ඩවුන් වෙනවා තමයි. අන්න ඒ වගේ හරියටම එන්ට්‍රි පොයින්ට් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ලික්විඩිටි පොයින්ට්ස් කියන්නේ. හුඟක් දුරට මේ බයිනන්ස් වල ලික්විඩිටි පොයින්ට්ස් කියන දන්නේ නැත්නම් තේරුමක් නැහැ. ට්‍රේඩ් කරන්න යන්නත් එපා. තේරුමකුත් නැහැ. ඔය ලික්විඩිටි පොයින්ට්ස් එක මේ යන තව තියෙනවා මේ තීම් වගේක් ඒවත් මම උගන්වන්න කියලා දෙනවා අද මේ වීඩියෝ එකෙන් මේ ඔයාලා බලන්න මේක තමයි මේ අර අපිට ටික ටික ඉගෙන ගන්න ඕන බයිනන්ස් එක එකපාරටම මේ ප්‍රොටෙක්ට් කරන්න මේ හැමදාම බෑ එක සැරේම ඒකින්ද මේ අපි මේ බලන්න ඕන මේ ක්‍රමයට යන්න ක්‍රමයට ගියොත් ඕන තැනකදී කරන්න පුළුවන් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද මේ කොයින් 20ක් විතර තියාගන්න ඕනේ. ඒ කොයින් 20ෙන් තමයි අපි ට්‍රේඩ් කැච් කරගන්න ඕනේ. එක ට්‍රේඩ් එක කොයින් එකක් කියලා නෑ. හැම කොයින් එකකම අපි සර්ච් කරන්න ඕනේ. සර්ච් කරුවට පස්සේ තමයි අපිට හරිම කොයින් එක එන්නේ. බලද්දී අපිට එනවා හැමතැනින්ම ට්‍රේඩ්ස් එනවා. මම ක්‍රමයට ගියොත් පුළුවන්. දැන් මේක බලන්න. මේක ගියේ නැත්තම් මේකෙන් අනිවාර්යෙන් ඔය දෙකෙන් එකක එනවා. මේක 90%ට සාර්ථක ක්‍රමයක්. මේ ඉතින් ඔයාලා කරලා බලන්න. ඔයාලට හුඟක් කට්ටිය ඉන්නවා ඉතින් හොඳින් කියලා දෙන්න. මම කියන්නේ හුඟක් දුරට ඉන්නේ මේ හොරු කියන්නත් පුළුවන් කියලා දෙන්නේ නැති අය වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේවා තමයි මේ ට්‍රේඩ්. හරිම ලේසි. ලේසි කියන්නේ අපි අල්ල ගන්න ඕන ක්‍රම. බලන්න මේ ඔක්කොම හැමදාම උදේට මේවා මේ සර්ච් කරන පොයින්ට් එක මොකද්ද උදින්ම බලන්න ඕනේ. ඊට පස්සේ ආයෙ දිහා බලන්න ඕනේ නැහැ. හරිද මේ අපේ මම දාලා තියෙන ඊට නෝමල්. මොකද දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක යද්දි ලික්විඩිටි කාඩනවා. ලික්විඩිටි තිබ්බත් ලික්විඩිටි කාඩලා තමයි මේ ඒ ඩවුන් ට්‍රෙන්ඩ් එක යන්නේ. ඒ ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි ලික්විඩිටි රන් කරන්න ඕනේ. මේවත් අප් වෙන්න පුළුවන්. පළවෙනි එක මේ වුණා දෙවෙනි එක අප් වෙනවා. ඕකේ ඒක නීතියක්. හරිද? මේ බලන්න ලස්සනට ගිහිලා මූවින් මේක ප්‍රොෆිට් ගත්තා. බුම් වෙච්ච ඒවා. මේවා හරි මලේසියාට. මූ වෙච්ච මේකට ඇවිල්ලා නැහැ. ඒක ආවනම් ට්‍රෙන්ඩ් එක. එනවා. මේ හරි ලෙසන් එකට යන්න. මේ අපේ වල දාපු එක දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන්නේ ඒක. බලමු මේ තියෙන එකක් කියලා නෑ හැම එකේම අපිට ට්‍රේඩ් ගත්ත හැකි. අපි පටන් ගමු මොකෙන්ද පටන් ගන්න. අපි BTC ම දාගමු. BTC අපිට ප්‍රධාන හැමතිස්සෙම ට්‍රේඩ් එක පටන් ගන්නදී BTC අපි මේ ඇනලයිස් කරලා මැනේජ් තමයි හොඳ BTC එක්ක මෙදී කරන්නේ. ට්‍රෙන්ඩ් එක කියන්නේ BTC හැම කොයින් එකකම අපි ඉස්සලාම යන් ලොකු ට්‍රෙන්ඩ් ෆ්‍රේම් වලට වීක්ලි එක හොඳයි මම ඩේ වලින් පටන් ගන්න වීක් යන්න ඕනෙත් නැහැ. හරි ලික්විඩිටි පොයින්ට්ස් කියන්නේ මොනවද? ඉස්සලාම එකම කයින් කරන ස්ටඩි ලික්විඩිටි පොයින්ට්ස් කියන්නේ සරලවම කිව්වොත් දැන් මේ අලුතෙන් මේ කෙනෙක් හිතන්නකෝ කන්දක් නගිනවා. මේ ඔසේ කන්දක් නගිනවා. මේ යන්නේ කන්ද. හොඳටම තේරුම් කරලා දෙන්න. එන්න කන්ද නගිනවා යන උඩට යනවා
මෙන්න කන්ද නගිනවා. මේ කන්ද නගිද්දී උස තැන් තියෙනවා. දැන් උස තැන්. දැන් උස තැන් මොනවද මේකේ? දැන් මේ කරපුවාම මේ උස තැන් මොනවද? මේ තමයි උස තැන්. උස තැන් වලට බයිනස් මොකද කියන්නේ? බයිනස් කියන්නේ හයි. මේක කවුරු කියලා දෙන්නේ නැහැ මේවා. කියලා දෙනවා සමහර අය. මොකක් කටි කියලා දෙන්නේ. හයි. හයි ඉඳන් යටටම යන්නේ ලෝවලෝ. ඔන්න තමයි යන්නේ. Subscribe to my channel. මේ තමයි උස තැන්. උස තැන් වලට බයිනස් මොකද කියන්නේ? බයිනස් කියන්නේ හයි. මේක කවුරු කියලා දෙන්නේ නැහැ මේවා. කියලා දෙනවා සමහර අය. මොකක් කටි කියලා දෙන්නේ. හයි. හයි ඉඳන් යටටම යන්නේ ලෝවලෝ. ඔන්න තමයි යන්නේ. මේ ටික අපි ඉගෙනමු. එතකොට අපි ලික්විඩ් පොයින්ට්ස් කියන්නේ අපි උඩට ගත්තයි යටට ගත්තයි. දැන් මේ කෑල්ල. මේ කෑල්ල මේ ටික බලමු. මෙන්න මේ ටික. මේ ටික. මේ ටික ලොග් බයි කරන සෙක්ෂන් එකක් තියෙනවා. එතකොට ඔන්න ඕකේ අපි ෂෝට් දාලා යන්නේ. මේකේ තමයි අපි බයි එන්ට්‍රීස් ගන්නවා. එතකොට බයි එන්ට්‍රීස් ගන්න අපි දැනගන්න මේක ලොග් වෙනවා කියලා. අපි හිතමු මේ කොටුවේ මේ කහ කෑල්ල මෙන්න මෙතනින් එහාට දැන් නෑ තාම. මේ ටික විතරයි තියෙන්නේ. උතන අපි ෂේඩ් එන්ටර් උනායි. මෙන්න මෙතන ලික්විඩ් දාලා තියෙනවා. ලික්විඩ් දාලා තියෙනවා. මේ තියෙන 6 ලෝ කියන කන්දේ පල්ලේ හැමතැන. හරි. ඔන්න ඔක කැපුවා. ඔන්න කැපුවා. ඉරක් අපි ගහගෙන එන්න ගියා. මේ පල්ලෙහාටම ගියා. රූට් එකගෙන ගියා. මේ නෝමල් මේ සරලව කියලා දෙන්නේ. මේක තමයි ඇත්ත ට්‍රේඩින්. මේ පල්ලෙහාටම ගියා. ඊළඟ ඔන්න ආයේ ඒක පාස් කරන් ආයෙ උඩට යනවා. දැන් අපිට කිව්ව හැකි මේක බයි එකක් දැන් යන්නේ. හැබැයි තාම කන්ෆර්මේෂන් නෑ. බයි එකක් යනවා කිව්වම මුලින්ම බාරවලට බලන්න මේක ඔන්න කන්ෆර්ම්. මේක පල්ලෙහාට ආවා. ආයෙ මෙන්න මේ කපාගෙන උඩට ගියා. මෙන්න මේ ඉර කපාගෙන ආයෙ උඩට ගියා. කපාගෙන ගියේ මෙතන. කපාගෙන ගිහිල්ලා අපිට ඊට පස්සේ මේ කලින් සෙට් වුණ මේ කපාගෙන යන තැනදී මෙන්න මේ උඩ ලෝෆ් ටික මේක අපි මේ අඩු ටයිම් ෆ්‍රේම් එකකට යොදන ඒවා මේකෙම කියලා දෙන්නම් ලොකු කරලා. තොරකට දෙන්නවා. අඩු ටයිම් ෆ්‍රේම් එකට ආයෙ ඒ විදිහට යන්න. නැත්තම් මේ දැන් මේක පරණයක් ඉන්න මට යන්න බෑ දුර. මෙන්න මේ කපලා ගියා. මෙතනට ආයෙ උඩට යනවා. මෙන්න මෙතන තියෙනනේ කන්ද. ඔන්න ඔය කන්ද අපි දැන් ආයෙ අර වගේ ඇඳලා බලමු. උඩේ වදිනවා යට වදිනවා. උඩ වදිනවා යට වදිනවා. උඩ වදිනවා යට වදිනවා. උඩ වදිනවා. මේක තමයි ඊළඟ. එතකොට මෙතනත් යට. මේකේ උඩම ලික්විඩිටි මොකද්ද? මේ කෑල්ල. උඩම ලික්විඩිටි මෙන්න මෙතන. අපි ඊළඟ කන්ෆර්මේෂන් එක ගන්න මෙන්න මේ ලික්විඩිටි කඩනවා. කැඩුවා මෙන්න මෙතන. ස්ට්‍රෝං කැඩුවා. දැන් අපිට 180ක් උඩට ෂුවර් ආවා. දැන් බයි තමයි යා. දැන් බයි. ඊළඟ මොකද වෙන්නේ? මේක කැඩුවා. මේ ට්‍රෙන්ඩ් එක බලන්න. මේකෙත් අපි බලනවා උඩ යට මේ බලලා දැන් මෙතන සෙට් ලන්නේ. මේක උඩේ 6 එකේ ලෝක මෙතන. හරි. ඊට කලින් ලෝක මොකක්ද? ඊට කලින් ලෝක මේක. මේ උඩට ගිහිලා යට ටික ගාන මෙතන තුනේ. මෙහෙම එතකොට මේක තමයි ලෝක. එතකොට කිසිම අවස්ථාවක අපි දැන් 90ක් දුරට බයි එක ෂුවර්. කිසිම අවස්ථාවක ලොං යන ට්‍රෙන්ඩ් එක මේ ලික්විඩිටි කඩන්නේ. මේක තමයි ලික්විඩිටි. මේ ලික්විඩිටි කඩන්නේ.
මේ එන එක අපි ෆිබොනාචි ටූල් එකෙන් බලලා මේ ෆිබොනාචි බාර දානවා. Subscribe to my channel. මේ ෆිබොනාචි බාර දානවා. මෙතන ඉඳලා මෙතන ෆිබොනාචි දානවා. මේ කොටුව ඇඳලා මේ මම කලින් ප්ලෑන් කරලා නෙමෙයි වලට ගන්නන්නේ. මේවා ඇත්තම මගේ වෙන දේ. ඕනම තැනක වෙන්න මම කරලා කරනවා. ඉන්න වැදුනා. ඕකේ. එතකොට අපි දැන් මොන එන්ට්‍රි එක ගන්න පුළුවන්. මේක හරි සරලයි. සරලයි ඉතාලම හිතන්න ඕන. ඊළඟට එන්ට්‍රි එක ගන්න පුළුවන්. මෙතන. මේක වැදුනාම එන්ට්‍රි ස්ටොප් ලොස් එක දානවා මෙන්න මේකට. හරිද? ඕකේ. දැන් අපි යන්න දැන් ආයෙ ටූල් එක දානවා. ඊළඟට මේකේ අපි ටාගට් ගන්නකෝ එක්ස්ටෙන්ෂන් එක දානවා යාල ඉගෙන ගන්න ඕන. ටාගට් ගාලා තියෙන්නේ. එතන ඉඳලා මෙහෙම එතනට ගත හැකියි. මේක ඇඳා මේ කොටුව තුරට. ඒ බලන්න ඕන ගිහලා තියෙන්නේ. ලස්සනයි. මේක තමයි ක්‍රම. දැන් ඔය ලික්විඩිටි කියද්දී ක්‍රම ගොඩක් තියෙන අපි ට්‍රේඩ් කරන්න. දැන් පළවෙනි නෝමල් රිස්කි නැති පොඩි ඕන නැති කෙනෙක්ට තේරෙන විදිහ. හරි. ඕකේ තියෙන තව ක්‍රමයක්. ඔය ලික්විඩිටි වලින් අපි ට්‍රේඩ් ගන්න. තව ක්‍රමයක් කියන්නේ අපි මේක බලමුකෝ. පල්ලයට යන්නේ. මේක මෙන්න මෙතන ලික්විඩ් කව. මේ කියන උස්සම තැන. කන්දේ උස්සම තැන. ඒ තියෙන විදියට කියන්නේ මෙන්න ලික්විඩ් කැඩුනා. ඒ කියන්නේ මේක පල්ලයට යනවා. අර වගේම තමයි. අපිට කම්පියුටර් කරන්න පුළුවන් ක්‍රම. ඊට පස්සේ ට්‍රෙන්ඩ් ලයින් වල අපිට උඩයට බලන්න ඕනේ නැහැ. අදගත්ත ට්‍රෙන්ඩ් ලයින් ටික එහෙම. ඔන්නේ ට්‍රෙන්ඩ් ලයින්. okay. මෙතන චොච් එක තියෙනවා. චොච් එක එපා මෙතන. okay. ඊළඟ මොකද වෙන්නේ? මෙන්න ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා. මෙන්න මේක විපරාස දානවා. මේක විපරාස. ලස්සන්ට ඇවිල්ලා තියෙන ඉතින් බලන්න මේක අපි හරි සරලයි. ඒ කියන්නේ අපි හිතන්නේ මේවා ගැන. අනේ ආවත් මම ගියා. පාදේ කවුරුත්ම කියලා නොදින පාර්ට්ස් තමයි නේ ලස්සනට වෙරිලා තියෙනවා. ඊළඟ TP ගන්න කොතනද? TP ගන්නේ මෙතනින් අපි ඇන්දෝ ට්‍රෙන්ඩ් ලයින් එක. මේ TP ගන්න එක හරිම මේක නම් සුපිරි TP එකක්. අර එක්ස්ටෙන්ෂන් එක ගත්තා වගේ නෙමෙයි. මේ TP එක මෙතනින් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ඇන්දෝ. ඔයගොල්ලෝ චුච් එක සෙට් වෙනවද? මේ මෙහෙම ඇන්දෙනවා. හරි. ඒක අපි කරනවා ට්‍රෙන්ඩ් ලයින් එක. එතකොට මේ චුච් එක මෙතන ගෑවෙනවා. ඕකේ. මේක බෑ. ගන්න බෑ කියන්නේ මේ ලික්විඩිටිය පස්සේ ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ මොකද්ද? මෙතනට යන එක. මෙතන. එතකොට ටාගට් එක ගන්න පුළුවන් මේ හරිය. ටාගට් එක මේ හරියෙන් ගත්තා. මේකත් ඕනේ අපි එක්ස්පොනෙන්ෂියල් එක දාමුකෝ. ඒකත් හොඳ ක්‍රමයක්. දැන් මෙතනට ඇදුනම එක්ස්පොනෙන්ෂියල් දාමුකෝ ලස්සනට මූව් වෙලා එතනට එනවා. දැක්කද? මේක මාරම ඇක්ටිව් ක්‍රමයක්. සුපිරි ක්‍රමයක්. දැන් දාන්න අපේ විදියට ෂෝට් එක. ෂෝට් එක තියෙන දැම්ම උඩම ලික්විඩිටි එක දැම්ම. යමු එතනට. සාමාන්‍යයෙන් අපි ටාගට් දෙකක් දානවනේ. ටාගට් දෙකක් දානවා. ওই ටාගට් දෙකේදී ඔයාලා මැදින් එක ටාගට් එකක් දාගන්න එක. මම සාමාන්‍ය රේට් කරත් මේ කොටුව යටම දාන්නේ. එන්න උඩට දාන්න. ඒත් මෙතන මේ චූට්ටක් ඇවිල්ලා මේ ගිහිල්ලා තියෙනවා. හැබැයි 170න් ඔයාලා ට්‍රේඩ් එක ගන්න. මෙන්න 170. ඒක හොඳටම ෂුවර්. 170කින් තව උඩට. එකට 3 වගේ. හොඳටම ෂුවර් ටාගට් එක මේව තියෙනවා.
150 සමහර දානවා ටාගට් දෙක දාලා 150 ගත්තා ඊළඟ ටාගට් එක යටම දානවා නැත්තම් කෙලිම 170 දැම්ම 170 මෙතනින් පාස් වුණා ට්‍රේඩ් එක ඕකේ දැන් මම දාපු ට්‍රේඩ් දෙකම වින්නේ හිතන්න මේකේ 170 වුණා දැන් මේ 170 මේ 170 මේ හරි ටාගට් දෙකක් දානවා නම් එකක් මැදින් දැම්මා දෙවෙනි එකට මේ අයිනටම දැම්මා. එතකොට මේ ටාගට් දෙකම ඕකේ. මේකේ ටාගට් දෙකම දානවා නම් උතන්ට දැම්මා. ටාගට් දෙකම ඇවිල්ලා නැහැ. එතකොට 150 ඉවරයි. උඟක් දුරට 170 තමයි ඔය ටාගට් දෙකත් හොඳයි. දෙකම එකම විදිහකට යන්නේ. එතකොට අපි ටාගට් ගැහුවේ. ඔන්න ඔතන ඇවිල්ලා ඒක අපි බලන්න ඕනේ. මෙතන ලික්විඩිටි කඩලා තියෙන view. අවසානම කන්නේ. දැන් මේ ලික්විඩිටි කඩලා නැහැ මේ. මේ ඩවුන් එකට ඇවිල්ලා මේ ලික්විඩිටි කඩලා නැහැ. ඊව අපි ට්‍රේඩ් දාන්න බෑ. Subscribe to my channel. කඩලා නැහැ. ඊව අපි ට්‍රේඩ් දාන්න බෑ. මේ අපි මේ ලොකු ටයිම් ෆ්‍රේම් මේ පොඩියට ගිහින් විනාඩි 15 අපිට ට්‍රේඩ් එකක් ගත්තා. දැන් මේකෙන් බලමු විනාඩි 15ට. විනාඩි 15ට ගිහින් දැන් කියන එකක් තමයි බලන්නේ. මගේ ටාගට්ස් මේ විනාඩි 15ට දාපුවා. මෙතනට ආපු ගමන් මම ට්‍රේඩ් එක ඕපන් කරනවා. එහෙම තමයි ට්‍රේඩ් කරනවා කියන්නේ. මේ ට්‍රේඩ් ලයින් වලින් ඇදලා මේ කලින් දාපු එක. ඒ වගේම මේ ලික්විඩිටි හන්ට් කරලා තියෙන්නේ. පැය දෙකකින් මේ රතු එකකින් ගාලා ලික්විඩිටි හන්ට් කරලා මේ ලික්විඩිටි හන්ට් කරපු එක. ඔයාලත් මේ විදිහට මම කියපු විදිහට එක එක කලර් වලින් දාලා මේ උඩට ආවට පස්සේ චොච් බලාගෙන තමයි ගන්නවා චොච් බොක්ස්. මේ අලුතෙන් මෙනෙක් වෙන මේක තේරෙන්නේ නැති මුලින්ම කියලා දෙන්න ඕන. දැන් ඉන්න කට්ටියට මම කියන්නේ. හොඳින්ම මේ තේරුම් ගත්ත කියලා මම හිතනවා මොකද මේක තමයි ට්‍රේඩ්ස් කියන්නේ ලික්විඩිටි එක ලික්විඩ් පොයින්ට්ස් එක ට්‍රේඩ් කරනවා කියන හරිම ලේසි. මේ දැන් BTC අපි ෂෝට් කරනවා කියනවා. එතකොට අපිට හැම කොයින් එකකම ෂෝට් වල ට්‍රේඩ් ඇල්ලුවේ. මෙන්න මේ අපි ෂෝට් වල ට්‍රේඩ් ඇල්ලුවේ. ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේවා තමයි ඉගෙන ගන්න. මම මේ කොච්චර කියලා දුන්නා. මේවට වැඩියට බැස්ස නැති වුණොත් බෑ. මේ ෂෝට් දැන් BTC ෂෝට් වෙද්දි ලොන්ග් වෙනවා කියන්නේ ඉතාමත්ම අමාරුයි. කරන්නේ නැහැ. හැබැයි මම මේ නිකමට මේ ලොන්ග් එකක් දාලා තියෙන්නේ. මේ නිකන් මේක ආතල් එකට මේ ට්‍රේඩ් කරන්නේ මේ ෂෝට් එකදී ලොන්ග් දාන්නේ නේ. යසාවිය දීලා තියෙන ට්‍රේඩ් බලන්න. ඒවා මේ මම දාලා තියෙන එක 3 1යි 2යි 3යි. ඒ ටික Subscribe to my channel. ඒ ටික ලොන්ග් එක දාපු එක. එහෙම තමයි තියෙන්නේ. ෂෝට් එක යද්දී ලොන්ග් එකක් යනවා. ලොන්ග් දාපු. හොරපොරු නෑ මම මේ කරන දේවල් වලට ඉතින් පෙන්නන්නේ. බැරි කමක් නෑ ඉතින් ඔයාලට හිතලා බලන්න. මේවා ලේසියට මේක පොඩ්ඩකින් ගිහිලා තියෙනවා මේ දාපු එක. මේ ලික්විඩ් කඩලා තියෙනවා ඉතින්. කඩපු ඉඳලා මේක ගිහිලා තියෙනවා. මේක සෙන්නේ නෑ. ඒක ගියා. ඊයන සෙන්ටරින් ඕනේ නම් මේ කැඩුවා. ලොස්ට් එකක් ගියේ. මේ ප්‍රධානකේ යනවා ෆෝන් දෙකක් තියෙනවා. ඒකේ ප්‍රොෆිට් එක තියෙනවා ඉතින්. ප්‍රශ්නයක් නෑ මට ලොස්ට් එකක් ගියා ඉතින්. තමයි ට්‍රේඩ් කරන්න ඕනේ ලොන්ග් එකක් දාලා තියෙනවා. spot spot එකනමට 180ක් වගේ ඒක තියෙනවා. මේක මේ දැන් දැක්කේ මම මේක එන කලින් ඊයේ දාපු එකක් මේක. මම දෙන්නේ ට්‍රේඩ් එක අමතක වුණා.
රෙඩ් එක යනවා ලස්සනට මූව් වෙනවා. බලන්න මේ දෙයක් ඉගෙන ගන්න පුළුවන් සෙට් වෙලා ඉන්න සබ් එකක් දාගෙන යන්න. මේක තමයි ඉතින් ක්‍රමය. තව කියලා දෙන්න. මේකට ඉතින් ටොච් එකත් එක්ක බලලා හරියටම පොයින්ට්ස් එකෙන් ලික්විඩිටි එන තැනින් බලලා Fibonacci levels බලලා මොනවද settings වලින් හදාගෙන කරගන්න ඕන. බලන්න මේක මේ LDO එක මම දාලා තින්නේ. LDO එක තාම මුල යන්නේ. යන්නේ මෙන්න මේ විදිහට තියෙනවා. බලමු මේක කොහොමද කියලා. අපි යමු. මේක කියලා චුට්ටක් බලන්න. ඉගෙන ගන්න තනියම ඉගෙන ගන්න. මහන්සිලා ඉගෙන ගන්න. ඒක තමයි දෙයක් කරගන්න පුළුවන්. අපි මේ කොච්චර කිව්වත් ඉගෙනුවාට යම් විදිහට තේරුම් ගන්න දුරට බෑ. ඔයාලා ඉගෙන ගන්න ඕන. බැරි දෙයක් තිබ්බොත් ආන්න කමෙන්ට් එකේ කියලා දෙන්න. එහෙම ඉතින් පොඩි කාලේ නම් ඉගෙන ගන්නවා. ඒක පිටරට මිනිස්සු මොන්ටිසෝරි වලින් නම් ඉගෙනගන්නවා. අපේ මේ ලංකාවේ තමයි මේ දෙද්දවල් තියෙන්නේ. එහෙම සුපිරියටම ගේම් එකක් තමයි. මේ ට්‍රේඩ් එක වගේ. ඉතින් එහෙම තමයි කරන්නේ. හොඳ බරු නෑ ඒක පෙන්නන්නේ. මම කොයින්ස් ටික ඔක්කොම කොයින්ස් ටික මම දෙන්නම් මේ සුපිරියම කොයින්ස් 1 මිනිත් උනත් හොඳට පේන කොයින්. මේ රේස් වලින් වගේ. ගියපුවා. මේකේ ලොකු මේ SL එකක් දාගෙන ඒක මම දාලා නැහැ නිකන් දැන් මේ කොටුව හොඳලා. හරි ඊළඟ දවසේ හම්බෙමු. මේ සබ් එක දාගෙන මේ ඉගෙන ඕන දෙයක් අහන්න මම කියලා දෙන්න. අතර කියන මනසිතා සබ් එක දාගෙන යන්න. බයි. Subscribe to my channel.